Haiwa mah pikmat dahwane. Guru marwi masada api danu rasiya, danu lagnaya, mula nagata, puasala nagata, utarasala nagata, පළවෙනි පාද ප්‍රතිඵල දැන් අපි බලමු. ඒ කියන්නේ කේතුගේ මදස්සා වූ සිකුරුගේ මදස්සා වූ රවිගේ මදස්සාවේ පළවෙනි පාදේ පිළිගන්න වුණොත් මේ ප්‍රතිඵල ඔබට. ඔබේ ධනු රාශිය ගුරු ග්‍රහත්මා ගමන් කරේ දසවෙනි ස්ථාන ගමන් කරා කියලා බය වෙන්න එපා. මොකද රැකරස්සාවෙම නැති වෙවි. රැකරස්සා ගැටලු බාධාකද ප්‍රශ්න ඇති කරાવી කියලා හිතන්න එපා. හොඳ පැත්තකුත් තියෙනවා මෙතන. මොනවාද මේ හොඳ පැත්ත කියනකොට එතුමා දෙවෙනි ස්ථාන, හතරවෙනි ස්ථාන, හයවෙනි ස්ථාන බලනවා. දෙවෙනි ස්ථාන බලනවා කියන්නේ සුබ ධන යෝගයක් ලබා ගන්න පුළුවන් වරක් ප්‍රසාද දරුවන්ගේ අධ්‍යාපන සාර්ථක කරගන්න පුළුවන් උරුමය, විවාහ ජීවිත, පෞ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් උරුමය. හතරවෙනි ස්ථාන බැලුම ඉඩම් කඩම් ගෙවල් ලබා ගන්නට වරක් ප්‍රසාද සමානට ඔබේ ස්ථාන වෙනස් වීමක්, ඒ වෙනස් වීම සුබ ප්‍රතිඵල වලට ලබා දෙන්න ඕනේ බව. හයවෙනි ස්ථාන බලනකොට සතුරුකන්ද ප්‍රශ්න නැති කරගෙන, ණයකන්ද ප්‍රශ්න නැති කරගෙන, නඩුකන්ද ප්‍රශ්න නැති කරගෙන, ලෙඩර් හෝල් නැති කරගෙන ජීවිත කාලය ගත කරනකොට උතුම් කාලයක් මේ මාස 13. 2017 9 මාසේ 11 වෙනිදා වෙනකම්. දැන් මෙතුමා ගමන් කරන ගමන ගැන පොඩ්ඩක් අපි සිතා බලන්නට ඕනේ. රවි කෙනෙක්ගේ ගමන් කරන උත්තරපල් නැකතේ 9 වෙනි මාසේ 14 වෙනිදා වෙනකම් ඒ නැකත ඒ ගමන වරද්දක් නැහැ, සුබ ගමන. මොකද ඔබේ රාශියට 9 වෙනි ස්ථානාධිපති නැකතේ ගමන් කරන ගමන. හැබැයි ඊපස්සේ සඳුක නැකතේ ගමන් කරනවා. ඒ සඳුක නැකතේ ගමන සඳු ඔබේ රාශියට 8 වෙනි ස්ථානේ, ලග්නට 8 වෙනි ස්ථානාධිපති බව සඳහන් වෙනවා. ඒ ගමන් කරන කාර්ය සුබ නැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ ඔබට මේ අවුරුද්ද අන්තිම වෙනකම් 2016 අන්තිම වෙනකම්. එතනින් එහා කුජක නැකතේ ගමන් කරන සුබයි. ඒ කාලේ උද දරු සම්පත් රැකරස්සා ව්‍යාපාර වැඩි දියුණු කරගෙන පිටරට යාමට අලුතෙන් ව්‍යාපාර කරන්නට ඊතන සිතන සියලුම දේ සාර්ථක කරගන්න පුළුවන් කාලය මාස 9ක්. එසා මේ අවුරුද්ද සම්පූර්ණ වුණාට පස්සේ මේ ගුරු මාර්ගයම ඔබට ඊටාම සුබ ප්‍රතිඵල ලග්නාධිපති ගුරු තමයි දසවෙනි ස්ථාන බලවත් වෙලා මේහකට ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය දසවෙනි ස්ථාන ධනු රාශියේ ඉන්න ගුරු ග්‍රහත් අධිපති ගුරු ග්‍රහත් දසවෙනි ස්ථාන කියපු රැකරස්සා ව්‍යාපාර නැති කරයි කියලා සඳහන් වෙනවා. හැබැයි ඔක්කොම මේ දේ සිදු වෙන්නේ නැහැ. ඒ දේ සිදු වෙන්නේ ඔබට බුදුගේ මතස්සා ගමන් කරනවා නම්. රැකරස්සා ගැටලු බාධා කරදර ප්‍රශ්න දරහානි දරුවන්ගේ දුක් කරදර බාධා ඇති කරනවා නම් ඔබට බුදුගේ මතස්සා ගමන් කරන්නට ඕනේ. නැත්නම් අතුරුදසා ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ නැතුව ගුරුගේ මතස්සාවේ, කුජගේ මතස්සාවේ, රවිගේ මතස්සා ගමන් කරනවා නම් අනිවාර්යෙන් සුබ ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි. මේක හොඳට මතක තියාගන්නට ඕනේ. කෙසේ වුණත් ධනු රාශිය ඕ ධනු ලග්නේ ඉපදෙච්ච උදේ වෙන විවාහ ජීවිත ගොඩක් ගැටලු බාධා කරදර ප්‍රශ්න ආදී දේවල් වලට මුහුණ දීපට ඉඩ තිබේවි කියා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේ දෝෂ නැති කරගෙන සන්තෝෂ සෞභාග්‍ය කාලය ගත කරගන්නට ඕනේ කියලා කියනවනේ. යාලා ග්‍රහ පීඨිම, යාලා කේන්ද්‍ර ග්‍රහ පීඨම සුභාහකට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. පෞ ජීවිතේ උරුම ලබා ගන්න පුළුවන් කාලයක් මේ ඔබේ දසා සුබ දසාවන. කෙසේ වුණත් ඔබට බාධාවක් ඇති කරනවා නම්, ඔබට බුදුගේ මදස්සා ගමන් කරනවා නම්, ඒ බුදුගේ මදස්සාව පාපස්ථාන ආදිපතිගේ දසාව මෙල්ල කරගන්නට ඕනේ කියලා ඔබ හිතනවා නම් ඔබ දේව පූජාව පවත්වා ගන්නට ඕනේ. මොන වගේ දේව පූජා? කතරගම දෙවිතුමාට වැඩ දෙන්නට ඕනේ. එකවරක් කතරගමට ගිහින් එන්න පුතේ. ඔබ යන්න ඕනේ දවස් අඟහරුවාදා. ඔබ ගෙදරින් යන්න ඕනේ දවස නෙමෙයි. කතරගම භූමියේ පය තියලා පූජා කරන්න ඕනේ දවස අඟහරුවාදා දවස කියනක මතක තියාගන්න. මෙදා දවස කියලා කතරගම දෙවිතුමාට වැඩ දෙන්න. වැඩිහිටි කන්දටම නගින්න. ඒ කියලා වැඩ දෙන්න. ඒක ඔබට සුබ ප්‍රතිඵල ලැබේ. ඒ විතරක් නෙමෙයි, දිනපතා නිවස කතරගම දෙවිතුමාට වැඳපු දෙන්න. කතරගම දෙවිතුමාට පානපත්තු කළ ව්‍යාගම ධර්ම ඉඳගෙනම උන්වහන්සේගේ ආශිර්වාද මෙන්න මේ හැටි ලබා ගන්න. ඕම් සරවණ බබාය නමහ
ධනු රාශි ඉපදිච්ච පුංචි දූ දරුවෝ හොබන ඕම් ශරවණ බබාය නමः මේ දිනපතා 108ක් කියා එනවනම් අධ්‍යාපන ආරම්භ කාලේ සිට උසස් අධ්‍යාපන ක්‍රියාත්මක කරගෙන උපාධිය ලබා ගන්නකම් කතරගම දිමාපීඨ උකරලා එතනින් එහා විවාදී එතනින් එහා දරු සම්පත් සීලම දේ ලබා දෙන කතරගම දෙවිතුමා කියන මොහොතම මතක තියාගන්න ඕනේ. එසා කතරගම දෙවිතුමා දිනපතා වැඩපු දෙනවන ඔබ හිතන සිතන සීලම දේ සාර්ථක වේ. කොරල්ස් කියන ගලක් පලඳා ගන්න කුංචි දර පැන්ටන් එකක් අතේ පලඳා ගන්නවා නම් ලේ සම්බන්ධ ලෙඩ දුක්ඛ ප්‍රශ්න તો මේ ජීවිත කාලය ගත කරගෙන අපිට වරක් ප්‍රසාර සිදු කරා. සීල මුල් ලබා දෙන්න ඕනේ අපි ආශිර්වාද කරමු. කතරගම දෙවිතුමා ආශිර්වාද අපිට ලැබෙන්න ඕනේ අපි ආශිර්වාද කරමු. ඕම් ශාන්ති ශාන්ති ශාන්ති.